TikTok වලින් සල්ලි හොයන විදිය සරලව සිංහලෙන් අපි හොයලා බලමු. ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාලගේ account එකෙන්ම use කරලා. මුලින්ම යන්න ඕනේ TikTok app එකට. TikTok app එකට ගියාට පස්සේ යන්න ඔයාලගේ profile එකට. යට තියෙන profile button එක click කරලා එතකොට ඔයාලගේ profile button එක උඩ තියෙනවා ඉඟි තුනක්. ඒක ඇතුළට ගියාම යන්න ඕනේ TikTok Studio. TikTok Studio එක ඇතුළට ගියාම පේන්නනවා අන්තිම දවස් 7 ඇතුළත පහුගිය සතියේ වාගේ post views, followers and likes වල analytics ටික බලාගත්ත එක. ඒකට යටින් තියෙනවා ඔයාගේ මේ වෙද්දි active වෙලා තියෙන monetization programs මොනවද කියලා. දැනට මේ account එකේ දෙකක් පේනවා ඔයාලට live rewards and service plus කියලා. ඉතින් මම කියන්න මොනවද කියලා. ඊට අමතරව තව මොනවද තියෙන programs කියලා බැලුවොත් යටින් තියෙන more ways to get paid. එතකොට යනවා monetization dashboard එකට. dashboard එක ඇතුළේ තියෙන already active programs දෙක ආපහු පෙන්නලා ඊට යටින් තියෙනවා video gifts and subscription. ඔය දෙක දැනට active වෙලා නැහැ. අපි දැන් video gifts කියන එකට ගිහිල්ලා බලමු. ඒක eligible කරගන්න මොනවද තියෙන්න ඕනේ කියලා. ඒක උඩ ක්ලික් කරාම අපිට පෙන්නන අලගේ requirement set එක. ප්‍රධානම එක තමයි followers 10000ක් ඉන්න ඕනේ. ඊට අමතරව අනිත් ටික නම් මේකේ already මෙට් වෙලා තියෙන්නේ account එක දවස් 30කට වඩා වැඩි වෙන්න ඕනේ. age requirement එක account එක politics වලට මොනවත් use වෙලා නැහැ කියන එක. but 10000 followers නැති හින්දා ඒකට green tick එකක් නැහැ. ඒක තිබ්බනම් ඒ program එකත් eligible වෙනවා. live යන්න නම් ඕනේ followers 1000ක් විතරයි. ඊට අමතරව දැන් අපි live rewards කියන එකට ගියොත් එතන වෙන්නේ අපි followers 1000ක් ඉන්නවා නම් අපිට live යන්න පුළුවන්. live යද්දී කවුරු හරි අපේ live එක ඇතුළේදී gift එකක් එවුවොත් අපිට ඒක හම්බ වෙනවා. ඒ වන එක ඒක අරක තරම්ම effective නෑ, but ඒකත් option එකක්. service plus කියන්නේ අපේ මොනවා හරි service එකක්, හරි course එකක්, හරි business එකක් promote කරගන්න තියෙන එකක්. අපි mainly ගත්තොත් අපිට පුළුවන් අපේ business එකක් promote කරගන්න untitled කියන එක දැන් ඔතන මේ පෙන්න red කලයකට ගියාම මම පෙන්නන්නම්. එතනදී අපිට පුළුවන් අපේ business name එක දාන්න. business name එකක් හරි අපේ service එක මොකක්ද name එක දාලා ඒක description එකක් දාලා ඒක ගැන කට්ටියට දැනගන්න පොඩි FAQs 3-4ක් දාලා ඒකම අපිට දාන්න පුළුවන් යටින් අපි live යන වෙලාවට අපි service එක promote කරන්න මොනවා හරි 30 seconds වගේ දෙයක්. ඊට අමතරව අපේ contact form එක අපිට පුළුවන් set කරලා තියන්න. අපේ නම description එතකොට අනිත් අපේ contact details ටික දාලා ඒක save කරලා තිබ්බකි. mainly අනිත් එක තමයි courses create කරනවා. අපි already create